මම මේ ළඟදී එක්තරා පේජ් එකක තිබිච්ච පෝස්ට් එකක් අහම්බෙන් දැක්කා. ඒ පෝස්ට් එකේ තිබිච්ච කරුණ මං හිතුවා අරගෙන අද මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඒ පෝස්ට් එකේ තිබ්බේ ඔබ හැම විටම ඔබව විශ්වාස කරන, ඔබට ගරු කරන, ඔබේ වටිනාකම දන්න, ඔබේ වටිනාකම රකින අයව ආශ්‍රය කරන්න පුරුදු වෙන්න කියලා. ඒක ගැන මං හිතුවා මේ අදහස මගේ අදහස ඉදිරිපත් කරන්න. ඇත්ත වශයෙන්ම මේ ලෝකේ හැම මිනිහෙක්ම හැසිරෙන්නේ අවස්ථානුකූලව. ඒ අයට අපි ආදරෙන් ගෞරවයෙන් සැලකුවේ නැත්තම් ඒ අය අපිට හැමදාම හැම විටම ආදරෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් සලකයි කියලා හිතන්න බෑ. හැමෝම අවස්ථානුකූලව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ නැහැ කියලා නියත වශයෙන් මෙයා මෙහෙමයි කියලා අපි ලේබල් දාගෙන ආශ්‍රය කරන්න ගියොත් අපිට වෙන්නේ හිත රිද්ද ගන්න. මොකද මිනිස්සු වෙනස් වෙනවා. අපේ පැත්තෙන් උත් අපි කොහොමද ඒ අයට සලකන්නේ? ඒ අනුව තමයි ඒ අයගේ ප්‍රතිචාර අපිට ලැබෙන්නේ. අපිට සාමාන්‍ය වශයෙන් අපිට ගැළපෙන අයව තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අන් අයට ඊර්ෂ්‍යා කරන්නේ නැති, හිංසා කරන්නේ නැති, අන්‍ය අයගේ යහපතට සතුටු වෙන හදවතක්, බොහොම ආධ්‍යාත්මික ප්‍රගුණතාවයකින් ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙකුට අන් අයගේ දේ හොරකම් කරන, ඊර්ෂ්‍යා කරන, අන් අයව කඩාකප්පල් කරන විදිහේ ගති පැවතුම් තියන අයව ගැළපෙන්නේ නැහැ. එකට ජීවත් වෙන්නත් අමාරුයි. මොකද ඒ අයගේ හැසිරීම් වටිනාකම් වෙනස් නිසා, ආකල්ප සංකල්ප වෙනස් නිසා. සාමාන්‍ය වශයෙන් අපිට අන්න ඒ විදියට ගැළපෙන අය එකට එකතු වෙනවා. නමුත් ਸਰව සම්පූර්ණම ගැළපෙනවයි කියලා කියන්න බෑ. මොකද මිනිස්සු අවස්ථානුකූලව වෙනස් වෙනවා. ඒ වගේම කිසිම කෙනෙක් අපිට මේ ලෝකේ මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක් කියලා වෙන් කරන්න බෑ. හැම කෙනෙක් ගාවම අඩු වැඩි වශයෙන් මොනවා හරි හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. ඒක දැනගෙන අපි බුද්ධිමත්ව තමයි මිනිස්සු ආශ්‍රය කරන්න පුරුදු වෙන්න ඕනේ. අපේ බුද්ධියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපේ ජීවිත අත්දැකීම් එක්ක පුද්ගලයෙක් එක්ක ආශ්‍රය කරනකොට කොච්චර දුරට අපි ඒ විශ්වාසය හෝ ඒ ගනුදෙනුව ඒ පුද්ගලයාත් එක්ක තියනවද? අපේ බුද්ධියෙන් අපිට දැනෙනවා නම් මේක භයානකයි, මෙතනින් ඉස්සරහට යනකොට මේ වගේ හානියක් වෙන්න පුළුවන් කියලා අපි එයාට හොඳ ලේබල් එකක් අලවගෙන විශ්වාසයෙන් ඉඳලා අමාරුවේ වැටෙන්නේ නැතුව අපිට දැනෙනවා නම් අපි එතනින් ඉවත් වීමක් හෝ ඒ අනුව අපි කටයුතු කළ යුතු සුදුසුම විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි මේකෙන් ගන්න ඕන අදහස තමයි අපිට හැම විටම හොඳම මිනිස්සු ලැබෙන්නේ නැහැ. මොකද හොඳම මිනිස්සු කියලා කොට්ටාශයක්, නරකම මිනිස්සු කියලා කොට්ටාශයක් මේ ලෝකේ නැහැ. හැමෝම අඩු වැඩි වශයෙන් දුර්වලකම් තියෙනවා. ඒ වගේම අවස්ථානුකූලව මිනිසයා වෙනස් වෙනවා. ඒ ටික තමයි මං අද දවසේ ඔයාලත් එක්ක බෙදාගන්නේ.